අදත් ඔයාලා මේක තුලා ඉන්නේ S9 Digital Den YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලගේ Windows ගැන කතන්දරයක්. අපි හැමෝම PC එකක්, laptop එකක්, පරිගණකයක් use කරන අය. එතකොට Mac කතන්දරේ අතහැරියාම බහුතරයක් දෙනා Windows පරිගණකයක් තමයි use කරන්නේ. එතකොට මෙන්න මේ Windows පරිගණකේ අපි නොදන්න but අපිට ප්‍රයෝජනවත් වෙන ටිප් 4ක් අරගෙන තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. එහෙනම් ඉක්මනටම අපි intro එකට ගිහිල්ලා වීඩියෝ එකට යමු. මොනවද මේ Windows 11 වල අපිට හම්බෙන අලුත් ටිප් 4 අපේ වැඩ පහසු කරන කියලා. හරි. දැන් අපි මේ විදිහට අපේ පරිගණකයට ඇවිල්ලා ඉන්නේ. අපි කතා කරන්න යන පළවෙනි ටිප් එක තමයි ඔයාලා හිතන්න ඔයාලා මොකක් හරි වැඩක් කර කර ඉද්දී ඔයාලගේ පරිගණකයේ ඔයාලගේ ඇප් එකක් ස්ට්‍රක් වෙනවා. එහෙම වුණොත් අපිට සිද්ධ වෙනවා ටාස්ක් මැනේජර් එක ඕපන් කරලා ඊට පස්සේ මෙන්න මේක end task කරන්න. සාමාන්‍යයෙන් අපි එහෙම තමයි කරන්නේ. හැබැයි අපිට පුළුවන් නම් මෙන්න මේ ඇප් එක මෙන්න මේ විදිහට right click කරාම මෙන්න මෙතනින් end task කියන එක ගන්න අපිට ඒක කොච්චර ලේසි වේද? හරි. එහෙනම් ඔයාලට යන්න ඕනේ මුලින්ම මේකට settings වලට යන්න Windows එකයි i එකයි press කරන්න. හරි. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ systems කියන එකට. ඊට පස්සේ මෙතනින් ඔයාලා යන්න advanced කියන එකට. ඊළඟට මෙතන උඩින්ම තියෙනවා end task කියන එක. මෙන්න මේ ටික් එක on කරන්න. ඒක on කරාට පස්සේ දැන් ඔයාලට පෙන්නනවා මෙතන right click කරාම end task කියන එක මෙන්න මෙතනට add වෙලා තියෙනවා. ඒක අර ඔයාලට පුළුවන් ඔයාලගේ screen එකක් lag වුණොත් ඔයාලගේ app එකක් lag වුණොත් software එකක් lag වුණොත් struck වුණොත් මෙන්න මේ end task කියන එක දෙන්න. එතකොට app එක සම්පූර්ණයෙන්ම close වෙලා යනවා. ඕනම එකකට මේක වැඩ කරනවා දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට end task දුන්න ගමන් ඒක සම්පූර්ණයෙන්ම close වෙලා යනවා. හරි. ඊළඟට අපි අරන් ඇවිල්ලා තියෙන්නේ clipboard කියන කතන්දරේ. ඔයාලා ඔයාලගේ PC එකේ laptop එකේ වැඩ කරද්දී විවිධ දේවල් copy කරගනි. එතකොට Control C Control V අපිට use කරන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකදී වුණත් දැන් මේක අපි copy කරගන්න ඕන නම් Control C ගහලා copy කරගත්තා. හැබැයි අපිට මේකේ නමයි මේ ෆොටෝ එකේ නමයි මේ ෆොටෝ එකේ නමයි ඔක්කොම එකවර copy කරගෙන එක තැනකට paste කරන්න නම් අපිට කරන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකක්ද? අපි මේක copy කරා අතනින් paste කරා. මේක copy කරා අතනින් paste කරා. මේක copy කරා අතනින් paste කරා. ඊට වඩා ලේසි මෙන්න මේ ක්‍රමය. Windows එකයි V එකයි ගන්න. එතකොට ඔයාලට පේනවාදී අපි copy කරගත් සියලුම දේවල් මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මේ විදිහට. හරි. කොහොමද මේක enable කරගන්නේ? ඔයාලට යන්න වෙනවා settings වලට. ඊට පස්සේ යන්න systems වලට. දැන් මෙතනින් යන්න ඕනේ. මේක තිබ්බේ කොහෙද කියලා මට මතක නැහැ. මේ තියෙන clipboard කියන option එක. ඔයාලා මෙතනින් මෙන්න මේ clipboard කියන option එක enable කරගන්න. හරි. ඒක enable කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් Windows එකයි V එකයි press කරලා මෙන්න මේ විදිහට ඔයාලගේ clipboard එකට access කරන්න. මොකද දැන් අපි copy කරපු එකක්වත් නැහැ. මොකද අපි මේක off කරලා ආයේ on කරපු නිසා. හරි. අඩුවට PC එකක් lap එකක් හෙව්වද? තාම එහෙම තැනක් හම්බුන්නේ නැද්ද? warranty එක සහ customer service එක ගැන විශ්වාසයක් නැද්ද? ඇයි තාම නාවේ PC clinic? ඕනෙම එකකට අවුරුදු 2ක warranty එකක් විතරක්ම නෙමෙයි. ඊට පස්සේ වුණත් කස්ටමර් කෙනෙක්ව අමතක කරන්නේ නැහැ මෙයාලා. කීබෝඩ්, හෙඩ්සෙට්, මයික්, මොනිටර්ස්, මවුස් වගේ එකීමෙකී කුඩක් කැලි මෙයාලා ළඟ තියෙනවා. අද මෙන්න PC clinic එකට. build කරන්න ඔයාගේ dream එක. විශ්වාසයත් හොඳම quality එකත් එක්ක. අමතක නොකර අපි channel එකෙන් ආවි කියලාත් කියන්න. තවත් වාසි ගොඩක් ලබා ගන්න පුළුවන් වෙයි ඔයාලට. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඔයාලගේ පරිගණකයේ ලැප් එකේ මොනවද ටයිප් කරනවා කියලා හිතන්න. එතකොට ලැප් එකට පුළුවන් නම් මෙන්න මේ දේවල් correction කරන්න. ඒ කියන්නේ අපි ටයිප් කරන දේවල් වල හරි වැරදි හොයන්න. ඒක අපිට කොච්චර ලේසියිද? හරි. ඒක කරන්නේ කොහොමද? අපිට යන්න වෙනවා ඒක රස settings වලට. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙතන time and language කියන එකට. ඊට පස්සේ typing කියන එකට යන්න. ඊළඟට මෙන්න මෙතන උඩ තියෙනවා show text suggestion when typing on the physical keyboard කියලා option එකක්. ඔයාලා මෙන්න මේ ටික් එක on කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතන auto correct misplaced words කියන එකත් ඉස්සරහින් on කරගන්න. ඊට පස්සේ multiple text suggestion කියන එකත් on කරගන්න. දැන් අපි මෙතන ගිහිල්ලා හරි. එතකොට දැන් ඔයාලා හිතන්න ඔයාලා මේ වගේ screen record එකක් කරනවා. එතකොට අපිට ඕනේ මේ cursor එක යන තැන පොඩ්ඩක් zoom out කරලා
පෙන්න්න අපේ ස්ක්‍රීන් රෙකෝඩ් එක එහෙමුණොත් අපි කොහොමද මෙන්න මේක පෙන්වන්නේ හරි අද අපි කතා කරන්නේ මෙන්න මේ ගැන ඔයාලට යන්න වෙනවා ඒකටත් ආයේ settings වලට ඊට පස්සේ යන්න accessibility වලට එතන තියෙනවා magnification කියලා හරි magnifier ඔයාලා මෙන්න මෙතන ටික් එක on කරගන්න හරි එතකොට මෙහෙම එනවා නැත්නම් අපිට Windows එකයි ධන ලකුණයි press කරලා මේකේ shortcut එක විදිහට enable කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. දැන් ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ විදිහට මේ cursor එක අරන් යන තැන ලස්සනට zoom වෙලා ඒකට අදාළ details ටික ඔයාලට පෙන්නනවා. හරි. එතකොට මෙන්න මේ tip හතර තමයි අද අපි ඔයාලට අරන් ආවේ Windows වල ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන. දැන් ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ tip හතරේ අපේ වැඩ කොච්චර පහසු වෙනවද ඒ වගේම මේවා use කරන්න පුළුවන් තැන් මොන වගේ දේවල් වලට වැදගත් වෙන්නේ කියලා. හරි මීට අමතරව ඔයාලා මොනවද මෙන්න මේ Windows 11 වල ඔයාලා කැමතිම features options විදියට දකින්නේ. ඒ ගැන අපේ comment section එකේ දාගෙන යන්න. ඒ වගේම තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ලබන සතිය හම්බ වෙනකම් අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙම වුණොත් තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලා ළඟටම ඉක්මනටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ.